වෙනස්ම විදිහේ විශේෂාංගයක් ඔබට සමීප කරන්න. සාමාන්‍ය අපේ ජීවිතය ඇතුළේ විවිධ සිහින තියෙනවානේ. එතනදී Tamanටම කියන නිවාස සිහිනයක් හැබෑ කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉදිකිරීම ශාස්ත්‍රයේ හෝටල් ශාස්ත්‍රයේ Tamanටම කියලා හෝටලයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු වෙන කෙනෙක් අපිම නරඹනා වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් කාර්යාලීය පරිසරයක ජීවත් වන කාර්යාලයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඔන්න මේ විශේෂාංගය වැදගත් වෙයි. ටිකක් ඔබට හිතෙන්න පුළුවන් මම ලබාගත් ප්‍රවේශය සහ මේ විශේෂාංගය වෙනුවෙන් අපේ පසුතලයේ සැකසීලා තියෙන විදිහත් එක්ක අපි ඔබට මොන වගේ දෙයක් ගැනද මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් නිවසක කාර්යාලයක තිර ආවරණ වින්ඩෝ බ්ලයින්ඩ්ස් කෙනක අතිශය වැදගත් වෙනවා. පරිසරයෙන් වාතාශ්‍රය අපි ජීවත් වන ස්ථානයට ලබා ගන්නවා වගේම වින්ඩෝ බ්ලයින්ඩ්ස් වලින් සාමාන්‍ය ස්ථානයට වෙන හැඩයක් එකතු කරනවා. හැබැයි මේ දේවල් අපි විශ්වාසවන්ත තැනකින් තෝරගන්න ඕනේ. එහෙම විශ්වාසවන්ත තැනක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් ආයතනික සේවාවල් පිළිබඳව අපි විවිධ මාධ්‍යයන් වලදී ජනතාව දැනුවත් කරනවා දැකලා තියෙනවා. හැබැයි මෑත කාලේ ටිකක් කලාතුරකින් අපි දකින්නේ වින්ඩෝ බ්ලයින්ඩ්ස් ගැන ජනතාව දැනුවත් කරනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන විශේෂාංගයත් එක්ක එකතු වෙන්න කියලා. ඊටම ගෞරවයෙන් පිළිගන්නවා හිරෝයින් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපතිතුමන් ගිහන් රාජකරුණ මහත්මයා. අයිබෝන්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා කළමනාකරු ජනිදු රාජකරුණ. අයිබෝන්. සුබ දැසන. අපි සභාපතිතුමන්ගෙන් දැනගමු දැන් අවුරුදු ගණනාවක් වෙන්න ඕනේ මේ ආයතනේ පටන්ගෙන. සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ගේ විශ්වාසය දෙනාගෙන වසර ගාණක් රැඳලා ඉන්න එක ලේසි නෑ. අපි ආයතනයේ පොඩි ඉතිහාසයක් කතා කරලා කොච්චර සමාජිකයන් සංඛ්‍යාවක් ඉන්නවද? ආයතනය ගැන කෙටි හැඳින්වීමක් කරමු. තමයි ශිරෝමි අපි ආයතනය පටන් ගත්තේ 2004 වසරේ. ඒ කියන්නේ අවුරුදු 20ක්. අවුරුදු 20ක් වෙනවා දැන් අපි ආයතනය පටන් ගන්න. 25ක් වගේ නේ. දැන් 25ක් වගේ කාර්යමණ්ඩලයක් අපිත් තමයි එකතු වෙනවා. ඒ වගේම දැන්ට දිවයිනේ ව්‍යාපාරික ස්ථාන, ඒ වගේම නවීන හෝටල් ශාස්ත්‍රය, නවීන නිවාස අලංකාර කිරීම පිළිබඳ ශාස්ත්‍රය අපි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. අවුරුදු 25ක කාල සීමාවක් ඇතුළේ දැන් වින්ඩෝ බ්ලයින්ඩ්ස් තමයි විශේෂයෙන්ම සර්විස් එක ලබා දෙන්නේ. දැන් මේවත් එක්ක ඇත්තටම මේ ආයතනයට එන කෙනෙක්ට මොනවද ලබා ගන්න පුළුවන් සර්විසස් කියන එක අපි පොඩි මතක් කිරීමක් කරමු. දැන් අපේ සර්විස් එක කියන්නේ අපි දවස් 3ක් 4ක් වගේ කාලයක් ඇතුළත අපේ සේවාව අපි ලබා දෙනවා. කියන්නේ ගුඩ් සර්විස් එකක්. අපි බලාපොරොත්තු වෙන ගුණාත්මක දෙයක් අඩු සානදායක මිලකට පුළුවන් තරම් ලේසියෙන් පහසුවෙන් අසරන්න පුළුවන් විදියට අපි සේවාව ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි කළමනාකාරතුමත් ඉන්නවා ජනිත මහත්මයා. සාමාන්‍යයෙන් අපේ නිවසකට කාර්යාලයකට මේ වගේ විශේෂ දේවල් එකතු කරනකොට අපි ගොඩක් හිතනවා මේක ලංකාවේ ඇතුළේද මේවා දේශීය වශයෙන්ද නිෂ්පාදනය කරන්නේ. එහෙම නැත්නම් වෙනත් රටකින්ද අපි මේවා ආනයනය කරන්නේ. දැන් එතනදී අපි කැමති දැනගන්න ඔබ ආයතන නිර්මාණය කරන මේ වින්ඩෝ බ්ලයින්ඩ්ස් කොහොමද නිර්මාණය වෙන්නේ වෙනත් රටවලින් අමුද්‍රව්‍ය ගෙන්න ගන්නවද අපි හැඳින්වීමක් කරමු. ඔව් ශිරෝමි. ඇත්ත වශයෙන්ම අපි වින්ඩෝ බ්ලයින්ඩ්ස් ගෙන්නන්නේ චීනෙන් තමයි. චීනෙන් ගෙනල්ලා අපි මේක ශ්‍රී ලංකාවේදී අපි මේක ඇසෙම්බල් කරනවා. ඉතින් අපි මේක අපේම ඩිසයින්ස් වලට අපි හදනවා සහ අපි දන්නවා ශ්‍රී ලංකාව ගැන රස්න රටක්. ඉතින් අපි අපිට අවශ්‍ය කරන විදිහට ලංකාවට සුදුසු විදිහට අපි මේ වින්ඩෝ බ්ලයින්ඩ්ස් ලංකාවට ගේනවා. ඉතින් මේ වින්ඩෝ බ්ලයින්ඩ්ස් වල විවිධ වර්ගයේ දේවල් ටිකක් තියෙනවා 125 150 175 වගේ අපිට හිරු එළිය කවර් කරගන්න පුළුවන්. ඉතින් අපිම මේව නිරීක්ෂණය කරලා තමයි අපි මේකේ ක්වොලිටි එක ගැන අපි චෙක් කරන්නේ. දැන් ඔබ සඳහන් කරා ඔබේ ආයතනයේට පාමිනික වෙච්ච ඩිසයින් තියෙනවා. දැන් කස්ටමර් කෙනෙක් ඔබේ ආයතනයට එනවා. තමන්ගේ නිවසට හෝටලයට ගැලපෙන විදිහට තමන්ට අවශ්‍ය විදිහට වර්ණයක් තමන්ට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න හැකියාවක් තියෙනවද ආයතනයට ආවොත්? ඔව් ඇත්තටම. තමන්ට සුදුසු විදිහට තමන්ගේ කියන්නේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට අපි අවශ්‍ය කරන විදිහට අපි එයාලට මේ බ්ලයින්ඩ් එක සුදුසු හදලා දෙනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා නිවසක් නිර්මාණය කරනවා කියන්නේ ඉදිකිරීමක් කරනවා කියන්නේ ලීසි පහසු නෑ. දැන් මිල ගණන් යටතේ මේ හැම දෙයක්ම ටිකක් වැඩි වෙලා තියෙනවනේ. එතකොට තමන් යොදවන මුදල ඇතුලේ තමන්ට හොඳ සේවාවක් ලැබුණාද? මම මේක හරියම තැනකටද පාවිච්චි කරේ කියන ප්‍රශ්නේ එනවා. දැන් ගුණාත්මක භාවය කල්පවත්ම කියන එක මේ තිර ආවරණ වලට නැත්නම් වින්ඩෝ බ්ලයින්ඩ්ස් වලට අතිශය වැදගත්. ඔබ ආයතනෙන් ලබා දෙන මේ සර්විස් එකේ තියෙන ගුණාත්මක භාවය කොයි වගේද? ඔව් ඇත්තටම අපේ ප්‍රොඩක්ෂන් එක සයිඩ් එක ගැන අපි කතා කරද්දී අපි චීනෙන් ලංකාවට ගෙන්නද්දී අපි මමයි සහ අපේ චේර්මන් සර් අපි චීනට ගිහිල්ලා අපේ ඒකේ ක්වොලිටි එක අපි චෙක් කරනවා. අපි කොහොමද අපේ ලංකාවට සුදුසු මේ මැටීරියල් එක ගේන්නේ? සහ අපි ලංකාවේදී අපිට පාරිභෝගික ජනතාවට අවශ්‍ය කරන විදිහට ඉතාමත් අඩු මුදලකට ගුණාත්මක භාවයෙන් යුතු බ්ලයින්ඩ් එකක් අපි ලබා දෙනවා. හොඳයි අපි මේ සියලු දේවල් පිළිබඳව ඔබට දැනුවත් කරන්න ඔබටත් යම්කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සර්විස් එක ලබා ගන්න මේ ආයතනත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ අතරතුර දැන් අපි සූදානම් හිරෝයින් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පුංචි වීඩියෝ පටයකට යමු වෙන්න.
යන්න එපා. ප්‍රශ්න වලට උත්තර ගෙනාවා. ඔයාලගේ හැම ප්‍රශ්නයකටම ආන්සර් එක මේ වීඩියෝ එකේ. මොනවාද මේ බ්ලයින්ඩ්ස්? Windows cover කරගන්න එහෙමත් නැත්නම් privacy එකට. අපි curtains වෙනුවට modern style එකක use කරන දෙයක් තමයි මේ blinds. හිරවල අපේ සිල්ම වර්ගයේ blinds. roller, zebra, bamboo, vertical, monsoon සහ ඔබට අවශ්‍ය සියලුම වර්ගයේ motorized blinds. තෝරා ගැනීමේ සිට සවි කිරීම දක්වා වූ පැවිසි හතරක සේවාව. හිරවල blinds අපේ. හොඳයි. චනිත දැන් අපි දකිනවා තරගකාරී වෙළඳපොළ හමුවේ විවිධ ආයතන තියෙනවානේ. දැන් අනිත් ආයතන වලට වඩා දැන් ඕගොල්ලන්ගේ තියෙන window blinds වෙනස් වෙන්නේ යුනික් වෙන්නේ කොහොමද? දැන් අපි දකිනවා පසුතලයේ විවිධ වර්ග තියෙනවා. අපි ඒ හැඳින්වීමත් පොඩ්ඩක් මතක් කරලා ඇයි කස්ටමර්ස්ලා ඔබ ආයතනත් එක්ක එකතු වෙන්න ඕනෙම කියන පණිවිඩය ලබා දෙමු. ඔව්. ඇත්තටම ශිරෝමි window blinds ගත්තොත් window blinds එකේ වර්ග කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් වර්ග 10කට සීමාවට වඩා ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් කස්ටමර්ට අවශ්‍ය කරන රික්වයර්මන්ට් එකට අපිට එයාලට කැමති ඩිසයින් එකට බේම් බ්ලයින්ඩ් එක දීමේ හැකියාව තියෙනවා සහ කැමති පාටක් සහ කැමති ක්වොලිටි එකට අපිට මේක අෆෝඩබල් ප්‍රයිස් එකට දීමේ හැකියාව තියෙනවා. දැන් ගිහන් මහත්මයා අවුරුදු 25ක කාල සීමාවක් ඇතුලේ මේ ඉන්න පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි වෙලා ඇති. දැන් කොහොමද ඒගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම හොඳයි. පාරිභෝගික ප්‍රතිචාර අපිට ගොඩක් ලැබෙනවා. එහම අපිට තියෙන ගුණාත්මක භාවය, කරිනම් සේවාව ඒ ඔක්කොමත් එක්කම තමයි අපිට මේ දේවල් පාරිභෝගිකයන්ගෙන් ලැබෙන්නේ. අපි ගොඩක් වෙලාවට පුළුවන් තරම් බලන උත්සාහ කරනවා හොඳ දෙයක් හොඳ මිලකට පාරිභෝගිකයට ලබා දෙන්න. අපි වැඩසටහන අතරතුර කතා කරා ජනිත මේ සාමාන්‍යයෙන් අපි වෙළඳ දැන්වීමක් දාලා අපි කස්ටමර්ස්ලා අපි ළඟට එකතු කර ගන්නට වඩා ඔබේ ආයතනේ ගොඩක් ඔබ හොයාගෙන වෙලා තියෙන්නේ ඔබෙන් ලබාගත් සේවාවේ ලබාගත් අයම තව කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරලා කියලා. අපි ඒක පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම අපි අපේ පාරිභෝගික ජනතාවට ඉතාමත් හොඳ සර්විස් එකක් දෙනවා. ඉතින් ඒ සර්විස් එක නිසා කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට කස්ටමර් සැටිස්ෆයි වෙලා අපිව රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ වන විට අපේ කස්ටමර් බේස් එක වෙලා තියෙන රෙකමෙන්ඩේෂන්ස් සහ අපේ තියෙන ට්‍රස්ට් එකත් එක්ක තමයි අපේ කම්පැනි එකට දැන් ගොඩක් කස්ටමර්ස්ලා ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒත් එක්කම අපි කතා කරන්න කැමති දැන් සාමාන්‍යයෙන් විශ්වසනීයභාවය කෙනෙක් කඩ කරලා එහෙම නැත්නම් අමුදල් ගනුදෙනු වලදී යම් කිසි විදිහකට පාරිභෝගිකයන් අපහසුතාවයන් පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සූදානම් මේ ගැන කතා බහ කරන්න. හොඳයි. ඔබ නැවතත් එකතු වෙලා ඉන්න ඔබසමනත් එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ හිරන් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපතිතුමා සහ කළමනාකාරතුමාත් එක්ක. චනිද මේ අපි විරාමයට යන්න කලින් අහපු ප්‍රශ්න තමයි දැන් මුදලක් පියදම් කරලා මේ වගේ සර්විස් එකක් ලබා ගන්නකොට සමහරට කලාවට අපේ පාරිභෝගිකයෝ මේ ව්‍යාජ විකුණුම් කරුවන්ට හසු වෙනවා. ඒ නිසා විවිධ විදිහේ තමන්ට ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ වගේ දැලකිලා හරිම විශ්වාසවන්තදායක ආයතනයක් තෝරගන්න එකේ වැදගත්කම අපි පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම අපේ ආයතනයේ තෝරගැනීමේ තියෙන වැදගත්කම තමයි අපිට කස්ටමර් ඕඩර් එක දීපු දවසේ ඉඳලා කස්ටමර් ඒක ෆිනිෂ් කරලා දෙන දවස දක්වා අපි ඒක ගයිඩ් කරනවා සහ අපිට අපි හොඳ ආෆ්ටර් සර්විස් එකක් ලබා දෙනවා. අපේ හොඳ වොරන්ටි එකක් තියෙනවා. ඉතින් කස්ටමර්ට කිසිම විදියකින් ෆේක් බ්ලයින්ඩ්ස් හම්බ වෙන්නේ නැහැ. මොකද අපි ක්වොලිටි එක සහ අපේ සර්විස් එක අපේ ප්‍රොඩක්ට් එක කොහොමද යන්නේ කියලා අපි ඒක චෙක් කරනවා. හොඳයි. කියන්නේ ඔබ සඳහන් කළා දැන් කස්ටමර් කෙනෙක් මේ ඕඩර් එකක් දුන්නාට පස්සේ ඒ සර්විස් එක ලබා දෙන දේ දක්වාම හොඳට ගයිඩ් කරනවා කියලා. දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා කොහොම හරි ඔන්න ඕඩර් එකක් දෙනවා. කොච්චර දවස් යනවද මේ සර්විස් එක ලැබෙන්න? ශිරෝමි දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපිට බ්ලයින්ඩ් එක කස්ටමයිස් කරලා කස්ටමර්ගේ අතට ලබා දෙන්න පුළුවන්. දවස් 3ක් වගේ කාලයක් ඇතුළත අපි ඒක ලබා දෙනවා. මම හිතන්නේ ඒක හොඳ පණිවිඩයක්. සාමාන්‍යයෙන් ඉතාම ඉක්මනින් නිවසක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට තමන් ජීවත් වන ස්ථානේ ටිකක් ඉතා ශ්‍රණිකව වෙනස් කරගන්න ඕන අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්ට දවස් 3ක් කියලා කියන්නේ ඉතාම සුළු කාලයක්. ඉතින් ඔන්න ඒ සර්විස් එක ඉතාම ඉක්මනින් දෙන ආයතනයක් තමයි හිරෝන් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. ඔන්න ඔබට ඒ සර්විස් එක ලබා ගන්න පුළුවන්. හොඳයි. ශනිත දැන් අවුරුදු 25ක් ගිහිල්ලා තියෙනවා. දැන් තාක්ෂණය වෙනස් වෙලා. දැන් ඔබේ මේ අමුද්‍රව්‍ය අපනයනය කරන ගොඩක් දේවල් ආනයන කිරීමක් කරනවා. ඒ දේවල් එක්ක අනාගත ප්ලෑන්ස් කොයි වගේද? ඔව් ඇත්තටම ශිරෝම අපි දන්නවා වින්ඩෝ බ්ලයින්ඩ්ස් කියන දේ දැන් ලෝකේ ෆේමස් වෙන ප්‍රොඩක්ට් එකක්. ඉතින් අපි ලංකාවට අලුත් විවිධ වර්ගයේ සහ අපේ රස්නට ගැලපෙන දේවල් සහ අපේ ඩිසයිනේෂන් එක ඒ හැම දෙයක්ම අපි අවශ්‍ය කරන විදිහට ලංකාවට ගෙනල්ලා ලංකාවට අපේ පාරිභෝගික ජනතාවට ගුණාත්මක භාවයෙන් යුතු හොඳ බ්ලයින්ඩ් එකක් ලබා දීමට තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් ඔවුන්ගේ නිවස කාර්යාලය ඒ බව ලස්සනට හදාගන්න තමයි අපි අපේ බ්ලයින්ඩ්ස් එකතු කරලා
ඒ බ්ලයින්ඩ්ස් වලින් එයාලගේ තියෙන ඩිසයිනේෂන්ස් එක්ක අපි පර්ෆෙක්ට්ලි ෆිනිෂ් එකක් එයාලා ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සහ අපේ ෆියුචර් ප්ලෑන් එක තමයි ලංකාවට අවශ්‍ය කරන ඕනම වගේ බ්ලයින්ඩ් එකක් හොඳ තත්ත්වයෙන් අපේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්න. හොඳයි. අපි අවසන් වශයෙන් කතා කරමු ගිහන් මහත්මයා. දැන් අපි පසුපස තියෙනවා වින්ඩෝ බ්ලයින්ඩ්ස් කිහිපයක්. දැන් මේ වර්ග තුන වඩා සුදුසු වෙන්නේ නිවසකටද නැත්නම් හෝටල් පරිසරයකටද කාර්යාලය පරිසරයකටද? අපි ඒ පැහැදිලි කිරීම කරමු. එතන ශිරමේ සීබ්‍ර බ්ලයින්ඩ්ස් ගත්තොත් සීබ්‍ර රෝලර් බ්ලයින්ඩ්ස් ගත්තොත් හෝටල් ශ්‍රේෂ්ඨයට කාර්යාලවලට රාජ්‍ය ආයතන වගේ සෑම තැනකටම අපි සවි කරනවා. කාර්යාලවලට ගත්තොත් වර්ටිකල් බ්ලයින්ඩ්ස් වෙනිෂන් බ්ලයින්ඩ්ස් වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. සීබ්‍ර බ්ලයින්ඩ්ස් රෝලර් බ්ලයින්ඩ්ස් අපි ගත්තොත් නිවස් වලට අපේ නිවාස සංකීර්ණවලට ඒ වගේ දේවල්ට බහුලව අපි පාවිච්චි කරනවා. එහෙනම් ඔන්න ඔබේ අවශ්‍යතාවයේ අනුව ඔන්න ඔය තිරයේ දිස්වෙන විවිධ වර්ණයන්ගෙන් හැඩයන්ගෙන් තියෙන මේ වින්ඩෝ බ්ලයින්ඩ්ස් ඔබට එකතු කරගන්න පුළුවන්. චනිතෝ මේ අතරවාරයේ කතා කරමු. දැන් කෙනෙක්ට ඔබ මුණ ගැහෙන්න ඕන නම් කතා බහ කරන්න ඕන නම් ඔබේ ආයතනයේ පිහිටලා තියෙන ස්ථානයේ හරි ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහ අපි කතා කරමු. ඔව් අපේ හෙඩ් ඔෆිස් තියෙන කොට්ටාවේ සහ අපේ ෂෝරූම්ස් තියෙනවා තලවතුගොඩ සහ ගාල්ලේ තියෙනවා. ගාල්ල ඒ ආසන්නව තියෙනවා සහ ඉදිරි අනාගතයේදී අපේ ලංකාවේ බොහෝ නගරවල අපේ තව ෂෝරූම්ස් වෙන්න බලාපොරොත්තු වෙන තියෙනවා. ඉතින් දැනට තලවතුගොඩ ආයතනයට ආවොත් ඔයාලට අපේ ප්‍රොඩක්ට් එක බලා ගන්න පුළුවන්. හොඳයි. ඔබට මේ ඉතිරිය දිස්වෙන මෙන්න මේ කියන ලිපිනයන් ඔස්සේ වගේම දුරකථන අංක ඔස්සේ පුළුවන් හිරෝයින් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සම්බන්ධ කරගන්න. ඉතින් ආරම්භයේදී මතක් කර අවුරුදු 25ක කාල සීමාවක් කියන්නේ ලිහිසි පහසු කාල සීමාවක් නෙමෙයි විශේෂයෙන්ම පාරිභෝගිකයන්ගේ විශ්වාසය තනාගෙන ඉතාම හොඳ ප්‍රතිචාර එක්ක තමයි මේ ගමන යන්නේ. ඒ නිසා ඔබට ඉදිකිරීම ශේෂ්ත්‍රයේ හෝ ඔබේ නිවසේ හෝ මේ වගේ තිර ආභරණ ඔබට නිර්මාණය කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔන්න මේ ආයතනයත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. සභාපතිතුමා විදිහට අපි අවසන් වශයෙන් නැවත කතා කරමු. දැන් ආයතනික වශයෙන් ඔබතුමා මේ සර්විස් එක ලබා දෙනවා. අපේ ලංකාවේ ව්‍යවසායකයෙක් විදිහට මේ යන ගමන තුල පාරිභෝගිකයන් අනිවාර්යෙන් ඒ සහයෝගය ලබා දෙන්න ඕනේ. කොහොමද ගනුදෙනුකරුවන් සහ පාරිභෝගිකයන් අතර මේ සම්බන්ධතාවය වඩා හොඳින් පවත්වාගෙන යන්නේ කියන එක අපි පොදු මතයක් විදිහට ගොඩනගලම අපේ කතාව අවසන් කරමු. හොඳ පාරිභෝගික කණ්ඩායමක් සිටිනවා. ඒ වගේම අපි හොඳ සර්විස් එකක් දෙන නිසා අපිට පාරිභෝගික සෑහෙන ප්‍රමාණයක් ඒ වගේම අපේ සර්විස් එක ගුණාත්මක භාවය ඒ වගේ අපිට පාරිභෝගික සෑහෙන කණ්ඩායමක් අපිත් එක්ක එක්රොක් වෙලා ඉනවා. ඒක බලාපොරොත්තු වෙනවා ඉදිරියට අලුත් නිර්මාණ සමගින් පාරිභෝගික ජනතාවට හොඳ සේවයක් කරන්න. හොඳයි. බොහොම ස්තුතියි ඔබේ අදහස් ඔබේ බලාපොරොත්තු අනාගත ප්ලෑන්ස් එක්ක පාරිභෝගිකයන්ට හොඳම සර්විස් එක ලබා දීලා ඔබේ ආයතනයේ බබලන ගමන් අපේ පාරිභෝගිකයන්ගේ ජීවිතත් බබලවන්න හැකියාව ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අප සමුදෙන සූදානම්. අපිත් එක්ක එකතුනේ හිරෝයින් බ්ලයින්ඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සභාපතිතුමන් ගිහන් රාජකර්ණ මහත්මයා අයිබෝවන්. ඒ වගේම කළමනාකාරතුමන් චනිදු රාජකර්ණවා අයිබෝවන්. අපි නැවත දවසක මුණ ගැහෙමු. අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් එකතු වෙමු.